ආයුබෝවන් දුවේ පුතේ අද අපි එක ශ්‍රේණිය මව්බස විෂයෙන් ට අකුර වීඩියෝ අංක 7 යටතේ ඉගෙන ගනිමු. ඊළඟට අපි බලමු ට අකුරෙන් පටන් ගන්නා රූප කීපයක්. ටකරම, ටයි පටිය, ටකය, ටයරය. ඔයාලටත් පුළුවන් පත්තරයකින් කපපු ටයන්නක් පස්රූල් පොතේ උඩින් මලවලා මෙතනින් පින්තූර දෙකක් ඇඳලා ලස්සනට පාට පැන්සල් වලින් හැඩ කරගන්න. අද දැන් අපි ඉගෙන ගන්න යන්නේ ට කියන අකුර. ට පටන් ගද්දී කට ඇරලා ට කියලා පටන් ගන්නවා. මැදට අගට වචනේ යෙදෙද්දී ට කියලා කියවෙනවා. අපි බලමු දැන් රූල මැද්දේ ලියන අකුරු දැන් ඉවරයි. රූල මැද්දේ ලියන අකුරු 9ක් මම ඔයාලට කියලා දීලා තියෙනවා. දැන් අපි පටන් ගන්න යන්නේ රූල උඩට යන අකුරු. රූලෙන් උඩට යන අකුරු. මේවට කියනවා අපි ආරෝහණ අකුරු කියලා. බලමු අපි කොහොමද මේ ට අකුර ලියන්නේ කියලා. අපි චූටි රූල් දෙකෙන් උඩ රූලේ ගෑවිලා ට පටන් ගන්නෙ. ඔන්න ලස්සනට රවුම ගියා. යට රූලේ ගෑවුණා. උඩ රූලට ලස්සනට එනවා. මේ එනකොට මෙන්න මේ කෙලින් ලස්සනට මේ ඉරක් ගැහුවොත් මෙන්න මෙතන කෙලින් වගේ මේ ටයන්න අවසන් වෙන්න ඕන. තැන තීරණය කරන්නේ. ඔන්න බලමු අපි තව ටයන්නක් ලියලා. උඩ රූලෙන් පටන් ගත්තා. යට රූලේ ගෑවුණා. මෙහෙම ගියා. ඔන්න ට. මේ විදිහට ට අකුර පස්රූල් පොතේ පිටුවක් පිරෙන්න ලියන්න. අපි දැන් පස්රූලේ ට අකුර ලියලා අවසන් කරා නම් පිටුවක් පිරෙන්න. ඊළඟට පටන් ගමු ට අකුරෙන් එන වචන කීපයක් ලියන්න. පළවෙනි වචනය අපි ලියමු ටකය. ඔන්න පටන් ගන්නේ පොඩි රූල් දෙකෙන් උඩ රූලේ ඉඳලා ට යට රූලේ ගෑවුණා. ටා ක පස්සට ගියා. මේ බෝලේ බලාගෙන ආවා. ක යට රූලෙන් පටන් ගත්තා. ටකය. ඊළඟ එක කටක. කා ට දැන් ට කියලායි කියවෙන්නේ. මෙතන ටා කියලා කියුණා මෙතන ට කාට ක කටක. ඊළඟ එක යටට. ඔන්න බලන්නකෝ. යා ට බලන්න ටයනු දෙකක් එන හැටි එක ළඟින්ම යාටට. ඊළඟ එක නටන. නටන. බලන්න දැන් කියවන්න පුළුවන්ද කියලා ඔයාලට ලියපු අකුරු බලන්න අපි කියවමු. ටාකය ටකය, කාටක කටක, යාටට යටට, නාටන නටන. මේ වගේ ඔයාලටත් කියව ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද දැන් මේ කරලා තියෙන්නේ ටයන්නත් එක්කලා මීට ඉස්සෙල්ලා ඉගෙන ගත්ත අකුරු නිසා. බලන්න අපි බලමු ට අකුර කොහොමද එහෙම නැත්නම් ට අකුර කොහොමද තනි රූලේ ලියන්නේ කියලා. තනි රූලේ මේ රූලෙන් ගෑවිලයි පටන් ගන්නෙ. රූලේ ගෑවෙන්න ඕන. රූලේ ගෑවිලා රූලේ ගෑවුණු රූලට වඩා චුට්ටක් උඩට යන්න ඕන. බලමු.
ඔන්න රූලේ ගෑවිලා පටන් ගන්නවා. මේ රූලේ ගෑවුණා. මේ රූලේ පහු වෙනකොට අපි දැනගන්න ඕන දැන් මේක හරවන්න ඕන ගොඩක් උස්සන්නේ නෑ. එහෙම වුණොත් වටකුරු බව නැතුව යනවා කියලා. ඔන්න. ට. ඔන්න. ට රූලේ ගෑවිලායි පටන් ගන්නෙ. ට. ට. දැන් ඔයාලා රූල් දෙකක් කරලා තුන්වෙනි රූලේ 4 ගානේ ට අකුරු ලියන්න. ට අකුර පිටුවක් පිරෙන්න ලිව්වා නම් අසාලි වීමකටයි මේ සූදානම. ට අකුරත් යොදලා අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත අකුරුත් යොදලා බලමු අසාලි වීමක් ලියන්න පුළුවන්ද කියලා. මෙන්න මේ වචන හොඳට අහගන්න. ඉස්සෙල්ලාම ලියමු කාට කට. ඊළඟ එක කාහාට කහට. ඊළඟ එක යාටට යටට. ඊළඟ එක කාටක කටක. ඊළඟ එක හාටන හටන. ඊළඟ එක නාටන නටන. ඊළඟ එක සාට පාට සටපට. බලන්න ඔයාලා ලියපු අසාලි වීමත් මේ වගේ තියෙනවද ලස්සනට රූලට රවුම් අකුරු විදිහට තියෙනවා නම් හරි. નિયમિત ස්ථානයෙන් පටන් අරන් નિયમિત විදිහට අවසන් වෙනවා නම් අකුර හරියටම හරි. දුවේ පුතේ අපි නැවතත් 8 වෙනි වීඩියෝවෙන් හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්.